පැතුමන් සපන වේවායි පතමින් සූදානම්. ලිටල් බර්ඩ්ස් පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ මෙසේ ආරම්භ කරන්නට. එසේනම් මෙම උත්සව සභාව ආරම්භයේ ඔබසැම පන්සේ සමාදන් කරවමින් කෙටි අනුශාසනාවක් සිදු කිරීමට මාගේ මේ පාද නමස්කාර පූර්වක ආරාධනය ගල්හිල ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ විහාරාධිපති බුලසිංහල ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති රාජකීය පඬිත ශාස්ත්‍රපති නම් කියන්නට අවසරයි පූජ්‍ය බුලසිංහල නන්දිසාර ස්වාමීන් වහන්සේට. හොඳයි. සිරුදනාම සුභමුහූර්තයක තැන්පත් වෙලා නමස්කාරය කියන්නේ තෙවරක් පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි වැඩමවා වැඩ සිටින බුලත්සිංහල අතුර ශ්‍රී ඥානාලෝක පිරිවෙන් විහාරවාසී ශ්‍රී සෝමානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගරු කටයුතු අපේ රතන හාමුදුරන් වහන්සේගෙන් අවසරයි බුලත්සිංහල ලිටල් බර්ඩ්ස් පෙරපාසලේ මුල් ගුරුතුමිය ප්‍රධාන කොට මේ පෙරපාසලට සම්බන්ධ සියලු පින්වතුනි මෙම අවස්ථාවට සම්බන්ධ වන ප්‍රදේශවාසී සම්භාවනීය පින්වතුනි අද මේ බුලත්සිංහල හොරගස් හන්දියේ පවත්වගෙන යන ලිටල් බර්ඩ්ස් පෙරපාසලෙහි වාර්ෂික විවිධ ප්‍රසංගයක සූදානම් වන අවස්ථාව. මුල් යුගයේ ඉඳලා මුල් අවධියේ ඉඳලා අපේ පුංචි දූල පුතාලට මඟ පෙන්වන අපේ දූල පුතාලව පාසලට හැඩගන්වන මෙහෙවන ස්ථානයේ තමයි මේ මූලික අධ්‍යාපනය ලැබෙන තැන අපි පෙරපාසල කියලා හඳුන්වන්නේ. අපි දන්නවා පුංචි දුවෙක් පුංචි පුතෙක් අම්මගේ කුසේදී පිළිසඳ ගත්ත දවසේ ඉඳන්ම යම්කිසි ශික්ෂණයක් ඒ වගේම දැනුමක් අධ්‍යාපනයක් ක්‍රමක්‍රමයෙන් ටිකින් ටික
ඒ කලලය වර්ධනය වීමත් සමග ලබා ගන්නවා. ඒ නිසා ඒ දරුවන්ට හොඳ මවක් වෙන්න, හොඳ පියෙක් වෙන්න අපි කාරුණික වන්නට ඕනේ. අම්මගේ තාත්තගේ කාරුණික බව හේතු කොටගෙන ඒ අයගේ තියෙන සැකසුරුවම් බව, පිළිවෙල, කරුණාව, මෛත්‍රිය, ඒ වගේම අනිකුත් කුසලතාවයන් මූලික වෙලා හොඳ දුවෙක්, හොඳ පුතෙක් මෙලව එළිය දකින්නවා. ඒ විදිහට මෙලව එළව දකින්න, මෙලව එළිය දකින්න අපේ පුංචි මල් කැකුළු වලට කුසලතාවයන් හඳුනගෙන, ඒ වගේම ප්‍රබලතා, දුබලතා හඳුනගෙන දුබලතා නැති කරවන්නට, ඒ වගේම ප්‍රබලතා දිනු කරවන්නට සමත් ගුරු මව්වරුන් සිටින තැනක ඒ දරුවන්ගේ මුල් අධ්‍යාපනය ලබා දෙන්නට ලැබෙනවා නම් ඒක මහ වාසනාවක්. ඉතින් අපි හඳුනගත්තා අපේ මේ බුලත් සිංහල පෙර පාසල් අතර ලිටිල් බර්ඩ්ස් පෙර පාසලත් අනිත් පෙර පාසල් වගේම දරුවන්ව ඒ හොඳින් මෙහෙයවන්නට, දරුවන්ගේ ඒ අවශ්‍ය ප්‍රබලත්වයන් දියුණු කරන්නට ඒ දක්ෂ ගුරුතුමියගේ මූලිකත්වයෙන්, අපේ වසුන්දරා ගුරුතුමියගේ මූලිකත්වයෙන් සිද්ධ වෙන ආයතනයක් බව. ඒ අනුව අද මම විශ්වාස කරනවා මේ අවස්ථාවට එකතු වෙලා ඉන්න අපේ සම්භාවනීය පින්වත් ඔබ හැම දිනාටම මේ ගුරු මෞතුමිය තමන්ගේ සහාය ඒ ගුරුතුමියන් සම්බන්ධ කරගෙන, ඒ වගේම දෙමව්පියන්ගේ ආශිර්වාදයේ ඇතුව මේ පුංචි මල් කැකුළු මොනතරම් හැඩ ගන්නවලා තියනවද කියන කාරණය. ඒ නිසා දිගින් දිගට මම අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආගම දහමට අනුව ආගම දහමට මුල් තැන දෙමින්, ඒ වගේම ගුරු දෙමව්පියන් හමු වෙහි දරු බුහුමන් සහිතව හැසිරෙන්නට උගන්වමින්, වැඩිහිටියන්ට සලකන, අම්මා තාත්තට සලකන, ආගම දහම ගරු කරන දරු පෙළක් සමාජගත කරන්නට ඒ වෙරවීර දරන අපේ වසුන්දරා ගුරුතුමිය ප්‍රධාන කොට ඒ ආයතනයේ ලිටිල් බර්ඩ්ස් පෙර පාසලෙහි කටයුතු කරන සියලු ගුරුවරුන්ට තමන් කරන ඒ සත්ක්‍රියාවන් තවත් හොඳින් සිද්ධ කරගෙන යාමට කායික සුවය, මානසික සුවය සැලසේවා. ඒ වගේම මේ අවස්ථාවේදී මේ වේදිකාව තුල තම හැකියාවන් ඉදිරිපත් කරන පුංචි දූලට, පුතාලට තුනුරුවන්ගේ සරණින්, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන්, දලදා හාමුදුරන් වහන්සේගේ රැකවරණින්, පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේව පිහිටෙන් සියලු කටයුතු හොඳින් කරන්නට කායික සුවය, මානසික ශක්තිය ඇති වේවා. රැස් වෙච්ච ඔබ හැම දිනාටම තෙරුවන් සරණම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ කිටි අනුශාසනාව මෙතකින් සමාප්ත කරනවා. අපට කිටි අනුශාසනාවක් සිදු කළ ගලහෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ විහාරාධිපති, බුලසිංහල ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති, රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍ය බුලසිංහල නන්දසාර ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට පාද නමස්කාර පූර්වක ස්තුතිය. ඒ වගේම අප සැම පංචශීලයේ පිහිට වූ අතුර ශ්‍රී ඥානාලෝක පිරිවෙනේ ශ්‍රී සෝමානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය කොටපන්විල රතන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් අපගේ පාද නමස්කාර පූර්වක ස්තුතිය. එසේනම් හෙළ සිරිතට ගරු කරමින් ඊළඟට සෝදානම පොන්තෙල් පහන්සිලු ඒකාලෝකමත් කරන්නට පහන්සිලු ඒකාලෝකමත් කිරීම සඳහා අප හා එක්වන ලෙස මේ ආරාධනය ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් සැපමිනි සංවර්ධන නිලධාරී KR සමන්වලි මහත්මියට, විශ්‍රාමලත් ආචාර්ය සිරිපතරගේ ගුරු පියාණනි ඔබතුමන්ටත්, දේශීය වෛද්‍ය වීරසිරි තලගුණ මහත්මනි ඔබතුමන්ටත්, පෙරපාසල් ආචාර්යනි කීර්තිශ්‍රී ජනරංජන ශාන්ති ගුණසේකර මහත්මියනි ඔබතුමියටත්,
නන්දාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය සමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඔබතුමන්ටත් පුලසිංහල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සෞඛ්‍ය සේවා නිලධාරිණී ගීතිකා මහත්මිය ඔබතුමියටත් පුලසිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් හි සපමිනි ග්‍රාම සේවා නිලධාරී සුරංග ජයසිංහ මහතා ඔබතුමන්ටත් 821 පුලසිංහල දකුණ ග්‍රාම සේවා වසමේ සංවර්ධන නිලධාරී අනුෂා හේමමාලි මහත්මිය ඔබතුමියටත් බ්ලූමින් බර්ඩ් පෙරපාසලේ ප්‍රධාන ආචාර්යනී ලක්ෂි සෙව්වන්ති මහත්මිය ඔබතුමියටත් පෙරපාසල් ආචාර්යනී සචිනි සෙව්වන්ති මහත්මිය ඔබතුමියටත් ඇගොල්ය සේනාදී ඇග්‍රෝ අධිපතිනි චන්ද්‍රානි පෙරේරා මහත්මිය ඔබතුමියටත් ලිටල් බර්ඩ් පෙරපාසලේ ප්‍රධාන ආචාර්යනී මිහිරාණී වසුන්ධරා මහත්මිය ඔබතුමියටත් ලිටල් බර්ඩ් පෙරපාසලේ ආචාර්යනී මුදිතා නදීශානි මහත්මිය ඔබතුමියටත් ලිටල් බර්ඩ් පෙරපාසලේ ආචාර්යනී රොමේත්‍යා නිෂාදිස් මහත්මිය ඔබතුමියටත් පෙරපාසල නියෝජනය කරමින් එක් මවෙකුට හා පියෙකුටත් පෙරපාසල නියෝජනය කරමින් ආදරණීය නංගියෙකුට හා මල්ලියෙකුටත් ඒ තමත් ගෞරවණීයව ආරාධනා කර සිටිනවා පොල්තෙල් පහසලු ඒකාලෝක කිරීම සඳහා අප හා එක්වන ලෙස. දීපේ ආලෝකයෙන් මෙම උත්සව සභාව මතනව මුල්මහත් දරහිතලයේම ඒකාලෝක වේවායි පතමින් මීළඟට සූදානම් ඔබ සැම පිළිගන්නට. එසේනම් ප්‍රථමයෙන්ම පිළිගැනීමේ කතාව සිදු කිරීම සඳහා මේ ආරාධනය දෙව්නි නෙතුම්සා සොයිරිය ඔබටයි. අද අපේ ලිටුවර්ස් පෙරපාසලේ වාර්ෂික පිරිදක් ප්‍රසංගය පුංචි අපේ දස්කම් බලන්නට ලැබෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ආරාධිත මුත්තන් සිරසු නමා පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට ලැබුණේ ආදරණීය නැන්දලා ආච්චිලා සීයලා අයියලා අක්කලා ඉතාලෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා. පුංචි අපේ දස්කම් බලලා විනෝද වෙලා අපිට ආශිර්වාද කරන්න කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ස්තුතියි. මම දෙව්නි නෙතුම්සා. සදා මේ ආරාධනය විනෝද්‍යා දම් සතිනි සොයිරියටයි. Good morning everyone. Today is the annual concert of our little bird school. We warmly welcome all of you to this wonderful event.
වහන්සේට දෙවන භාෂාවෙන් ඔබ සැම පිළිගැනීමට මේ ආරාධනය චෙනුමි சாதுர்யாஸ்வரியிட்டாய். காலை வணக்கம். நான் செல்வி சாட்டூரியா. இந்த எங்கள் லிட்டில் பஸ் பாடல் பள்ளியின் முதலாண்டு நிகழ்ச்சி. இந்த நிகழ்ச்சிக்கும் உங்கள் அம்புடன் வரவேற்கிறோம். තද්දොන්නක කින දික්කුන් තහකඩ දෝන් තදොද්දොන් තොන් තොන්නන්නන් තමන තොමන පද තොම් කුරුමිත්තක් කිනතා කින කීතත් තලංගු තක තොඟ තක තදිගින තෙයි තම්දන තානේ නතන තාඹේ තම්දන තාන තනා තේතන තානේ නතන තාඹේ තම්දන තාන තනා
පඳුරේ පිපුණු මලත් මං වගේමලු මං වගේම කෝල් හාමි ගී ගයනවලු මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක්ලු මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක්ලු කිරණක් සේ තාත්තා එළිය ගෙනෙනවා අම්මා මගේ සඳ එළියක් සේ බැබලෙනවා ඉරු කිරණක් සේ තාත්තා එළිය ගෙනෙනවා අම්මා මගේ සඳ එළියක් සේ බැබලෙනවා මිනි පහනක් වාගේ ගුරුතුමියා මගේ පාසල සුවඳ හමනවා මල්ලු යනකි මගේ පාසල සුවඳ හමනවා සතර අතින් ඇවිදින් පිරිත් කිසිදි පුතුනේ වක්වල් කෙනෙක්ට සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් කිසිදි පුතුනේ වක්වල් කෙනෙක්ට කෙලමට අන්සතියාපත් සලමින් බලා ප්‍රතිබැනල් කෙලමට අන්සතියාපත් සලමින් මේ පායති සලකඩ පහන පායලා රාත්පති තාරකාව මුනුත්ති සරත් නුබ කැබ ස්වර්ණමායි මහසෑ අග කොත් බලන්දලා සල්මාලි මහසෑ අග කොත් බලන්දලා සතර වරම් මහරජ සතර අතින් ඇවිදින් පිරිත් කිසිදි පුතුනේ වක්මල් කෙනෙක්ට සතර වරම් මහරජ සතර අතින් ඇවිදින් පිරිත් කිසිදි පුතුනේ වක්මල් කෙනෙක්ට කලාවැව්දියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට කලාවැව්දියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට අක්ෂරාවිය ලෙන්දොල බලා හිඳිනවා වලාහක දෙවිඳු ඉසිවල ඇසෙන් වරවලා පුතු දෙස සුරුමුනි විහාරය ළඟ අන්න හිඳිනවා සුරුමුනි විහාරය ළඟ අන්න හිඳිනවා සතර වරම් මහරජ සතර අතින් ඇවිදින් පිරිත් කිසිදි පුතුනේ වක්මල් කෙනෙක්ට සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් කිසිදි පුතුනේ වක්මල් කෙනෙක්ට
පන්සලට පානගෙන සූරි දූපතුන්ගේ දස්කම් විස්කම් දක්වන මේ වේදිකාව තුළදී ඔබ මතා කතාවක් කිරීමට ආරාධනා කිරීම ගැන බොහොමත්ම ස්තුතියි. අතිපූජනීය වන්දනීය අපි කවුරුත් දන්න ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති ඒ වගේම ගාල්හිගිරි බෝධිමල් විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය නන්දසාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි අපේ ගාමිණීධාරී සුරංග මහත්මයාණනි ඒ වගේම මේ අවස්ථාවට පැමිණ සිටින සියලුම ආරාධිත අමුත්තන් සහ සියලුම අපේ විද්වත් මණ්ඩලයේ පැමිණෙලා ඉන්න හැම දෙනාගේම අවසරයි ආදරණීය දෙමව්පියනි සූරි දුවපුතනේ ආදරණීය පෙරපාසල් ගුරුතුමියන්ගේ සහ සියලුම දෙනාගේම අවසරයි අද දවසේ පෙරපාසලේ දෙමව්පියන් ඉතාමත් ආශාවෙන් උනන්දුවෙන් බලා සිටි දවසක් 2023 වසරට සිටින 2024 වසරට විධිමත් පාසලට පානගෙන සූරි දුවපුතාලගේ විවිධ ප්‍රසංගය ඔවුන්ගේ දස්කම් විස්කම් පෙළගස්වමින් වේදිකාව මතට ගෙනමින් ඔවුන්ගේ හැකියාවන් ඔබ හැමදෙනා අතර ප්‍රදර්ශනය කරමින් අපි ඔවුන්ගේ සතුට විනෝදය ඔවුන්ගේ හැකියාව දස්කම උරගා බලන අවස්ථාවක් මේ. ඉතින් අද දවසේ මම හිතන්නේ අපි ලිටිල් බර්ඩ්ස් පෙරපාසලේ සූරි දුවපුතුන් ඉතාමත් දක්ෂ අන්දමේ තම ලස්සනට නර්තන ඉදිරිපත් කරා. මම ඇත්තටම හොඳයි දෙපුතේ මම බලන් හිටියා දැන් අත ලස්සන නර්තනයක් තිබුණා සතර වටින් දෙවිවරු වඩිනා ගීතේ. ඇත්තටම ඒ ගීතේ අනුව ඒ තියෙන ආශිර්වාදයේ ඒ තියෙන අර්ථකථනය කතරම් ලස්සනද මම හිතන්නේ අපේ අමරදේව සූරින්ගේ ගීතයක් මට මතකයි හැටියට මානිවේද මන්දරාරහමි. ඔව් ඉතින් එතුමා ගායනා කරපු ගීතයක් එතුමාගේ ඒ ගීතවත් වල තියෙන අර්ථභාවය ඒ ගීතයක තියෙන ආශිර්වාදය අපේ දුවපුතුන්ට ලබා දෙනවා කියන්නේ අපිට අහන්න ලැබෙනවා කියන්නේ ඉතාමත් සන්තෝෂයට කාරණයක්. අද මේ සූරි දුවපුතා ලිටිල් බර්ඩ්ස් පෙරපාසලෙන් ඉගෙනගත්ත දේ අරගෙන තමයි ඊළඟට ප්‍රාථමික අංශයට යන්නේ මුලසිංහල ප්‍රාථමික විද්‍යාලයට. එසේ නැත්නම් සමහර අය තමන්ගේ ළඟම පාසලට යොදා ගන්නවා. කොහොම වුණත් දරුවෙකුට පෙරපාසලෙන් ලබා දී යුත්තේ මොනවද කියන එක අපි පෙරපාසල් ගුරුවරයන් හැටියට දැනගෙන ඉගෙනගෙන අධ්‍යයනය කළා තමයි අපි පෙරපාසල් ගුරුවරියක් වන්නේ. යානද ගාලා
කිරි 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 බෝලේ රැලි 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 මානේ රවුමට 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 කරකින කාලේ නිවාඩු හින්දා සෙල්ලම් වාලේ මෙදාසරෙත් ගමේ නිවාඩුවට ගියේ පුංචි රත්ති පැටිය පිටේ රවුමක් ගියේ වෙලේ මෙදාසරෙත් ගමේ නිවාඩුවට ගියේ පුංචි රත්ති පැටිය පිටේ රවුමක් ගියේ වෙලේ හිටි හැටියෙම මාව මඩට ඇදන් වැටුණ අනේ මේ වාගේ වැඩ වෙන්නේ මටම තමයි අනේ කිරි 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 බෝලේ රැලි 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 මානේ රවුමට 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 කරකින තාලේ නිවාඩු හින්දා සෙල්ලම් වාලේ ගමේ ගලන ගඟේ සෙල්ලම් කළ වෙලේ දියවරියේ පීන පීන ආවානේ බොලේ ගමේ ගලන ගඟේ සෙල්ලම් කළ වෙලේ දියවරියේ පීන පීන ආවානේ බොලේ දුවන් ගිහින් මං එල්ලුනේ පොඩි මාමගේ කරේ මේ වාගේ වැඩ වෙන්නේ මටම තමයි අනේ කිරි 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 බෝලේ රැලි 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 මානේ රවුමට 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 කරකින කාලේ නිවාඩු හින්දා සෙල්ලම් වාලේ මේ වාගේ වැඩ වෙන්නේ මටම තමයි අනේ සියලුම ලිටල් බර්ඩ්ස් පෙර පාසලේ සියලුම ගුරු වරියන්ටත් ඒ වගේම දෙමව්පියන්ගෙනුත් අවසරයි අපේ ගුරුතුමිය කිව්වා පොඩ්ඩක් කතා කරන්න කියලා. නමුත් මේ වගේ පෙර පාසලක කතා කරලා නැහැ මේ ඉස්සර. ඒ නිසා පොඩ්ඩක් සෞන්දර්ය ගුරුවරයෙක් විදියට දීර්ඝ කාලයක් පාසල් සේවයේ යෙදිච්ච මට පෙර පාසලත් එක්කයි පාසලේ ඉහළම මන්ත්‍රියත් එක්කයි කොහෙදත් මගේ කාර්යය කෙරෙන්නේ සෞන්දර්ය විෂයත් එක්ක. ඉතින් පුංචිම දරුවාගේ ඉඳලා ලොකුම දරුවා දක්වා ඕන කෙනෙක් මාත් එක්ක සමීප වෙන්නේ මේ සෞන්දර්ය විෂය නිසා. ඉතින් අපේ චූටි පුතාලා දූලා මාව දැක්ක ගමන් කිට්ටු වෙන්නේ මං අඳින චිත්‍ර බලන්න. ඒ වගේම මේ වේදිකාවේ අපි දකින චිත්‍ර ටික ඔක්කොම හැබැයි මං එකක්වත් ඇඳින්නේ නැහැ. නමුත් මගේ උපදෙස් අනුව අපේ දූල පුතාලා තමයි මේවා නිර්මාණය කළේ. ඉතින් ඒකට මේ පෙර පාසලේ කුඩාම අයට බැරි වුණාට ඊළඟට ඒගොල්ලන්ගේ අයියලා අක්කලා එකතු වෙලා තමයි මේ වැඩ ටික ඔක්කොම කළේ. ඒ වගේම දෙමාපියන්ගේ සහායත් ලැබුණා. කොහොමද අර පුතාලා දූලා ආසාවෙන් කරන්නේ ඒ මාත් එක්ක එකතු වෙන්නේ මේ සෞන්දර්ය විෂය නිසා. ඒ වගේම සෞන්දර්ය විෂය කිව්වහම
චිත්‍ර විතරක් නෙවෙයි චිත්‍ර නැටුම් සංගීතය කියන විෂයන් තුනම අයිති වෙනවා. එතකොට අපිට බලලා සතුට වෙන්න පුළුවන්. නමුත් අර චූටි අයගේ නැටුමක් දැක්කහම පුදුමත් හිතෙනවා. මේ වගේ චුට්ටි අයට මේ වගේ නැටුම් පුරුදු කරපු ගුරුදේවෝ තමයි එතන වැදගත් වෙන්නේ. ඒ අය කවදාවත් නැටුමක් කරලා නැහැ. නමුත් ඒ අය තාම ලස්සන මෙතන රංගන කීපයක්ම කළා. ඒක මොනතරම් ලස්සනද කියන එක බලා ඉන්න අපිටයි තේරෙන්නේ. ඉතින් ඒවට ඒ දක්ෂකම දරුවන්ට ලැබුණේ ගුරුතුමයන්ගේ උපදෙස් නිසා. ඒ වගේම මෙතන පෙන්වුවේ නැතත් චිත්ත දක්ෂතාවයේ මේ මැටි ටිකක් අරගෙන අත් දෙකෙන් කරන නිර්මාණ මෙතන නැතුවට පෙර පාසලේදී දරුවෝ කරනවා. ඒ ටික තමයි ළමයින්ගේ කාලයක් යනතුරුම ඒ සෞන්දර්ය හැකියාව මතුවෙන්නේ මේ මැටි ටික ගුලි කරන ඇඟිලි වලින් ලබන දක්ෂතාවය නිසා. ඉතින් ඒ ටිකට හුරුකම දෙන්නේ කවුද? මේ පෙර පාසල් ගුරුතුමිය. ඊළඟට රංගනේ සංගීතය කිව්වොත් මේ This is the tribute to Talaiwa. मुझको थोड़ा राउंड घुमा के अन्ना की जैसा चश्मा लगा के कोकोनट में लस्सी मिला के आ जाओ सारे मूड बना के मुझको थोड़ा राउंड घुमा के अन्ना के जैसा चश्मा लगा के कोकोनट में लस्सी मिला के आ जाओ सारे मूड बना के और the रजनी fan Talaiwa, don't miss that chance Talaiwa, all the Rajini fan Talaiwa, don't miss that chance Lungi dance, 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 lungi dance Disco में जब ये गाना बजेगा on the floor
उठाना पड़ेगा, स्टेप करके दिखाना पड़ेगा। डिस्को में जब ये गाना बजेगा, ऑन द फ्लोर आना पड़ेगा, लुंगी को उठाना पड़ेगा, स्टेप करके दिखाना पड़ेगा। और मैं रजनी फैन, डोंट मिस द चांस। और मैं रजनी फैन, डोंट मिस द चांस। नाइट क्लब में आया मैं तो, मुझको रोकेगा कौन और गाय को। मेरा मूड में डांस करेगा, किसी का डैडी से नहीं डरेगा। जिसको जो भी है करना वो कर लो, इधर ही मैं हूँ खड़ा पकड़ लो। घर पे जाके तुम गूगल कर लो, मेरे बारे में विकिपीडिया पे पढ़ लो। थोड़ा राउंड घुमा के, अंडा के जैसा चश्मा लगा के, कोकोनट में लस्सी मिला के, आ जाओ सारे मूड बना के। पूछो तो थोड़ा राउंड घुमा के, अंडा के जैसा चश्मा लगा के, कोकोनट में लस्सी मिला के, आ जाओ सारे मूड बना के। और मैं रजनी फैन, डोंट मिस द चांस। और मैं रजनी फैन, डोंट मिस द चांस। මගේ පොඩි යාළු නිල මුද ඕලු මගේ පොඩි යාළු නිල මුද ඕලු ළඟට යමු ඔරු පදිමු මල්ලෙලමු කවි කියමු ළඟට යමු ඔරු පදිමු මල්ලෙලමු කවි කියමු මගේ පොඩි යාළු නිල මුද ඕලු මගේ පොඩි යාළු නිල මුද ඕලු
යාලු නෙල මුද ඕලු මගේ පොඩි යාලු නෙල මුද ඕලු ගඟට යමු ඔරු පදිමු මල් නෙලමු කවි කියමු ගඟට යමු ඔරු පදිමු මල් නෙලමු කවි කියමු මගේ පොඩි යාලු නෙල මුද ඕලු මගේ පොඩි යාලු නෙල මුද ඕලු මම හිතන්නේ සුවිශේෂී අවස්ථාවක තමයි මේ අවස්ථාව උදා වුණේ වචන කිහිපයක් කතා කරන්නට ලිටල් බර්ඩ්ස් පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ උත්සවයට තමයි අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අපි දැන් බොහෝ වේලාවක් මේ ස්ථානයේ ගත කළා. මේ ගත කරන අවස්ථාවේදී මට දැනෙච්ච දෙයක් තමයි මේ දවස්වල විවිධ ප්‍රසංග ඕන තරම් අපිට Facebook සමාජ මාධ්‍ය ඔස්සේ ඕන තරම් දැක ගන්න ලැබෙනවා. ඇතැම් විවිධ ප්‍රසංග දකිනකොට යම්කිසි කලකිරීමකුත් ඇති වෙනවා. ඒකට හේතුව තමයි ඒ වෙනුවෙන් යොදාගෙන දීච්ච ඇතැම් නර්තනාංග, ඒ වෙනුවෙන් තෝරගෙන දීච්ච ඇතැම් ගීත කොයිතරම් උචිතද, වේදිකාවට කොයිතරම් සුදුසුද, මේ වගේ කුඩා දරුවන්ට ඒවා කොයිතරම් ගැළපෙනවද කියන එක පිළිබඳ මට නම් ප්‍රශ්නාර්ථයක් ඉතුරු නැහැ දැන් නර්තන දැක්කට පස්සේ. සහ ඒවා මෙහෙයවීමට අනුබල ලබා දුන්නු ගුරුවරු ගැනත් කනගාටුවක් ඇති වුණා, දරුවෝ ගැනත් කනගාටුවක් ඇති වුණා. හැබැයි මේ උත්සවය අපිට අරගෙනකොට මේ වෙනකන් තිබිච්ච නර්තනාංග අපි දැක්කා. ඉදිරිපත් වෙච්ච ගීත අපි දැක්කා. ඒ හැම දෙයක් තුළින්ම අපිට පැහැදිලි වෙච්ච දේ තමයි කුඩා ළමයින්ගේ මොළයට යන්න ඕන පරිවිඩ නිසියාකාරයෙන් ගමන් කරනවා කියන එක තමයි අපි දැක්කේ. පෙරපාසල් දරුවෙක් කියලා කියන්නේ ඊටාම කුඩා වයසක දරුවෙක්. එතකොට මේ දරුවෝ හැදෙනකොට දරුවා දකින දේවල්, දරුවට ඇහෙන දේවල්, දරුවට පේන දේවල්, මෙන්න මේ දේවල් අසුරු නිසුරු කරගෙන තමයි දරුවෙක් ගොඩ නැගෙන්නේ. එතකොට දරුවට පේන්නේ හොඳ දේවල් නෙමෙයි නම්, දරුවට ඇහෙන්නේ හොඳ දේවල් නෙමෙයි නම්, දරුවට ක්‍රියාකාරකම් වශයෙන් ලැබෙන්නේ හොඳ දේවල් නෙමෙයි නම්, ඒ දරුවාගේ අනාගතය කොතනට ගමන් කරයිද කියලා අපිට කියන්නට බෑ. මේකට හොඳම උදාහරණයක් තිබුණේ අර ඉරව් දෙන්නගේ කතාව දන්නවා. එකටම ඉඳපු දෙන්නේ වැටිච්ච ස්ථාන දෙක අනුව මොකද උනේ? එක්කෙනෙක් කතා කරපු වචන බොහොම රළු පළරු සැරපරු සේවා වුණා. අනිත් කෙනා බොහොම අර තාපසයෝ ගාවට වැටිච්ච ඒ කීරව කතා කරපු දේවල් ගොඩක් වෙනස් වුණා. මම මේ කතාව ගොඩක් විස්තර කරන්න උදාහරණයක් විතරයි මේ කතාව ගත්තේ. ඒ නිසා මේ කුඩා දරුවන්ගේ මනසට වැටෙන දේවල් වලින් මේ දරුවාගේ අනාගතයට ඉමහත් බලපෑමක් කරනවා කියන එක අපි සිතන්න ඕනේ.
వచ్చా 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 అన్నీ తెలిసే వాన చినుకులు ఎట్టా తడిపితే ఎట్టాగా ఆగుతుంది వయసే నీటి చురకలు అట్టా తగిలితే ఎట్టాగా లొంగుతుంది సొగసే నాన 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 నాన
කුසුම් සලාරේනු කැලා බිම සරසන්නේ දුරු නැලවෙන්නේ සුවඳ හවන්නේ කුසුම් සලාරේනු කැලා බිම සරසන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ පුළුන් වලා යටින් නිදන්නේ බිල බලන්නේ සියල් සතුන් නිදන්නේ සුරන් මෙලෝ වඩින්නේ ගුවන් කුසේ මැණික් රැසේ ඔබ සරසන්නේ සිරස සදන්නේ රැස් පළඳන්නේ සුපුන් සඳේ ඔබ නිකඳේ ලෝක බුදන්නේ සිරස සදන්නේ රැස් පළඳන්නේ සුපුන් සඳේ ඔබ නිකඳේ ලෝක බුදන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ කුළුන් වලා යටින් නිදන්නේ බිල බලන්නේ කුළුන් වලා යටින් නිදන්නේ බිල බලන්නේ කුළුන් වලා යටින් නිදන්නේ බිල බලන්නේ झटका जरा सा महसूस हुआ एक लाइफ की गाड़ी ने कस के मारा ब्रेक हो रहा है क्यों कंफ्यूज मेरे दिल मशवरा मेरा तू आजमा के देख यही उम्र है कर ले गलती से मिस्टेक 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 बेटा चल मसल फुलाना थोड़ी बॉडी बनाना तेरे चिकने गालों पे स्टबल की फसल उगाना अरे रे रे ओबे चल बेटा शुरू हो जा गुरु बगल उठा के थोड़ा डियो लगाना किसी बगल वाली को मर्दानी खुशबू सुंघाना चल ऊपर के दो बटन ढीले करके बताना बालों वाला सीना दिखाना बालों वाला सीना दिखाना बरसों तलक तू साइकिल पे घुमा है हाईवे पे मोटर साइकिल भगा के देख स्पीड में तुझको अगर सर्दी लगे तो सीट पे पीछे लड़की बिठा के देख यही उम्र है कर ले गलती से मिस्टेक 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 बेटा
Barbie. Hi, Ken. Do you want to go for a ride? Sure, Ken. Jump in. Come on, Barbie, let's go party. I'm a Barbie girl in the Barbie world. Life is plastic, it's fantastic. You can touch my hair, undress me everywhere. Imagination, life is your creation. I'm a blonde bimbo girl in the fantasy world. Dress me up, make it tight, I'm your dolly. You're my doll, rock and roll, feel the glamour in pink. Kiss me here, touch me there, hanky panky. You can touch, you can play. If you say, I'm always yours. Ooh, oh, I'm a Barbie girl in the Barbie world. Life is plastic, it's fantastic. You can brush my hair, undress me everywhere. Imagination, life is your creation. Come on, Barbie, let's go party. Yeah. Come on, Barbie, let's go party. Ooh, oh, Come on, Barbie, let's go party. yeah. Come on, Barbie, let's go party. Make me walk, make me talk, do whatever you please. I can act like a star, I can beg on my knees. Come jump in, bimbo friend, let us do it again. In the town, full around, let's go party. You can touch, you can play. If you say, I'm always yours. You can touch, you can play. If you say, I'm always yours. Come on, Barbie, let's go party. Yeah. Come on, Barbie, let's go party. Ooh, Come on, Barbie, let's go party. yeah. Come on, Barbie, let's go party. I'm a Barbie girl in the Barbie world. Life is plastic, it's fantastic. You can touch my hair, undress me everywhere. Imagination, life is your creation. Come on, Barbie, let's go party. Yeah. Come on, Barbie, let's go party. Come on, Barbie, let's go party. Yeah. Come on, Barbie, let's go party. Yeah, Barbie. I'm having so much fun. Yeah, Barbie. We just getting started. Oh, I love you, Ken. සුබ දවසක් වේවා සියලු දෙනාට. අද දවසේ ලිටිල් බර්ඩ් කොටාසලේ විවිධ ප්‍රසංගයේ අවසාන අංගයට ළඟා වෙමින් පවතින තියෙනවා. ඉතින් මේ සියලු දෙනා වෙනුවෙන් අපේ මම ස්තුතිය පුද කරන්නයි මේ සූදානම් වෙලා සිටින්නේ. පළමුව මෙම අවස්ථාවට පැමිණි ගෞරවනීය ආරාධිකා මුත්තනි ඔබටයි මාගේ මේ ස්තුතිය. ලංසිංහල නන්සාර හිමි කොටකංගල රතන හිමි ප්‍රමුඛ සහභාගී වූ සියලුම ආරාධිකා මුත්තන්ට මාගේ මේ ගෞරවනීය ප්‍රණාමය. එසේම අද දින මෙම උත්සවය ලස්සන කළ ආදරණීය මගේ දූ දරුවනි ඔබටයි මාගේ මේ දෙවැනි විශේෂ ස්තුතිය. මාස 6ක පමණ කාලයක ඉඳලා මහන්සියෙන් රඟ දක්වන්න මේ වේදිකාවට නගින්න ඔයාලා ගන්න උත්සාහයට මාගේ මේ දෙවෙනි ස්තුතිය. ඉතින් ඒ වේදිකාව වර්ණවත් කරන්න දරුවන් මේ ලෙස හැඩගස්වන්න මගේ දෑත වගේ ඉන්න මගේ සහෝදර ගුරු දෙපළ මුදිතා සහ නිෂාදී ඔබ දෙදෙනාගේ සහයෝගය ඉතාම අතිවිශිෂ්ටයි. එසේම අද දින දරුවන් රඟ දක්වන වේදිකාව නිර්මාණය කරගන්න විශේෂ දායකත්වයක් ලබා දුන්න අපේ ශ්‍රී කප්පගේස ඒ වගේම චිත ප්‍රියදර්ශන අපේ මිනිඳු දියණියගේ තාත්තා ලබා දුන් සහයෝගය. එසේම දිවාරයන් ඔබලා සියලුම දෙමව්පියන් එක් වෙලා මේ වේදිකාව මේ ලෙස ලස්සන කරන්න සහයෝගය දුන්නා. ඉතින් දෙමව්පියනේ ඔබටයි මාගේ මේ ස්තුතියි. අද දින මේ ස්ථානයේ ලබා දුන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී උගුල් මහත්මයා
ඔබට මාගේ මේ ස්තුතිය පුද කර සිටිනවා. එසේම අද දින ශබ්ද විකාශන යන්ත්‍ර සහ විදුලි ආලෝකය ලබා දුන් DJPS යසයට ෆොටෝ සහ වීඩියෝ මේ සඳහා සහාය ලබා දුන් මාධව කතරගේ මාධව මල්ලි ඔබටයි මාගේ මේ ස්තුතිය. එසේම නිරන්තර අපිට සහයෝගය ලබා දෙනවා සුරංග රාලහාමි සුරංග ජයසිංහ මේ අවස්ථාවේ නෑ මම හිතන්නේ ඒ වුණත් ඔබට මාගේ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම මේ කටයුතු සංවිධානය කරගන්න පිළිල කරගන්න නිරන්තරයෙන්ම මාවත සහයෝගය ලබා දෙන ශක්තියක් වන චන්ද්‍රමුකුෂ්ඨ කුමාර සමාගයේ පවුලේ සියලු දෙනාට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. එසේම මාවත නිරන්තර උපදෙස් දෙමින් සහාය වෙන සහයෝගය ලබා දෙන මාගේ හිත මිතුරු සමත් ප්‍රේමචන්ද්‍ර ඔබට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. අද දින මෙලෙස මේ උත්සවයේ ලිටල් පෙරපාසලේ පළවෙනි කලෙරි මංගල්‍යය දක්වන්න වේදිකාව ලස්සන කරගන්න හැඩ කරන්න සහයෝගය දුන්න මානව දාත්තලක් වුණ ශක්තියක් වුණ සියලුම දෙනාට නම් වශයෙන් සඳහන් නොකර සමාජයට අමතක වෙන්නේ නැති. ඉතින් ඒ සියලුම දෙනා වෙනුවෙන් මා ගෞරවයෙන් ස්තුතිය පුද කර සිටිනවා. තව මොහොතක් අපත් සමග රැඳී සිටින්න. ස්තුතියි. ආදරණීය සිසුසිමියන්ගේ මේ පෙරපාසලේ සිසුසිමියන්ගේ ඒ වගේම අතිවිශේෂ ශ්‍රාවකගේ නර්තන. ඉතින් මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා ස්තුතිකතාවේ සිදු කළ ආදරණීය එම ගුරුතුමියට. ඉතින් දැන් සූදානම් ලිටල් බර්ඩ්ස් පෙරපාසලේ ගුරු මෑණිවරුන් දෙපළක් මෙම වේදිකාවට නර්තනයකින් හැඩ කරන්නට. ஸ்பீட் ஆகுது நீ தொட்டு எதுவும் சொன்னா என் பிளட் சூடாகுது என் பைக்கில் நீ உட்கார்ந்தா பிரேக்கே வேணாங்குது நீ என்னோட ரைடுக்கு வந்தா ரெட் சிக்னல் கிரீன் ஆகுது come on baby let's go on the bullet on the vela பாடிக்கலாம் duet come on baby let's go on the bullet on the vela பாடிக்கலாம் duet Let's go on the bullet on the vela பாடிக்கலாம் duet come on baby let's go on the bullet on the vela பாடிக்கலாம் duet
Insta reel போடலாம் ஏன் would be தின ஸ்டேட்டஸ் வச்சுக்கலாம் ஹாரர் படம் தியேட்டர் போய் கார்னர் சீட்டில் குந்தலாம் டெரர் சீனில் பாஞ்சு கட்டிக்கலாம் சைலன்சர் ஹிட்டில் ஒரு ஆம்லெட் போட்டு நம்ம தின்னுக்கலாம் ஸ்வீட் இது வேற மாதிரி ரூட் சுட்டு சுட்டா பிட்டு பிட்டா இந்த வண்டி பண்டிகையை கொண்டாடலாம் Come on baby let's go on the bullet on the bill பாடிக்கலாம் duet Come on baby let's go on the bullet on the bill பாடிக்கலாம் duet පෙරපාසලේ ආදරණීය දුවදරුවන් වෙනුවෙන් ත්‍යාගහා සහතිකත්ව ප්‍රදානය එකතු වෙන්නට. ත්‍යාගහා සහතිකත්ව ප්‍රදානය කිරීම සඳහා මාගේ මේ ආරාධනය 821 විලාසිය කළ දක්වන ග්‍රාම සේවා වසමේ සංවර්ධන නිලධාරී අනුෂා හේමමාල් මහත්මියට, පෙරපාසල් ආචාර්ය සචින් සේවනි මහත්මියට, ලිටල් බර්ඩ් පෙරපාසලේ ප්‍රධාන ආචාර්යනී මිහිරාණි වසුන්දරා මහත්මියට, ලිටල් බර්ඩ් පෙරපාසලේ ආචාර්යනී මුදිතා නටේෂානි මහත්මියට, ලිටල් බර්ඩ්ස් පෙරපාසලේ ආචාර්යනී ප්‍රොමෙන්ජා නිෂාදී මහත්මියට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ත්‍යාගහා සහතිකත්ව ප්‍රදානයෙන් අප හා එක්වන ලෙස. Montessori teacher අපේ
සමගින් අපි අවුරුදු බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. මේ ලිටල් බර්ඩ්ස් පෙරපාසල් වාර්ෂික විවිධ ප්‍රසංගයේ අවසානයේ එසෙල් සැකසනවා ඇති. ඔබ සැමට පිළිගන්නවා.